හෙලෝ ඉතින් අද පොඩක් වෙනස් විදිහේ ව්ලොග් එකක් තමයි ඔයගලන්ට අරන් ඉන්නේ. ඉතින් ඔයගලන් දන්නවා මම කිම්චි හැදුවා. ඉතින් මම කිව්වා ඒ රෙසිපි එක සාර්ථක වුණොත් ඔයගලන්ට එක ෂෙයා කරගන්නම් කියලා. හැබැයි තව දෙයක් කියන්න ඕනේ. කිම්චි රෙසිපීස් ගොඩාරියක් තියෙනවා YouTube එකේ. ඔයගලන්ට පුළුවන් ඒ හැම දෙයක්ම බලලා ඔයගලන්ට මැච් වෙන එක ඔයගලන් හදන්න. ඔයගලන් try කරන්න. ඉතින් ඒකට මම හිතුවා මම හදන වීඩියෝ ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මොකද මන් දන්නවා මේ වීඩියෝ එක දාපු ගමන් අනිවාර්යයෙන්ම මට ගොඩක් මෙසේජස් එනවා කියලා. මොකද කලින් මම කිම්චි හැදුවයි කියලා දැම්මම මට මෙසේජස් දාලා තිබුණා ප්ලීස් රෙසිපි එක ෂෙයා කරන්න කියලා. ඉතින් ඒක නිසා මං හිතුවා මං හදන විදිහත් ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් දැන් වෙලාව 9යි. ඉතින් බබාලව ඉස්කෝලෙන් දාලා මං එමින් ගමන් මේ චයිනීස් කැබේජ් අරගෙන ආවා මේක හදන්න. හොඳට කපලා සුද්ධ කරලා ලුණු වතුරේ පෙඟෙන්න දාන්න ඕනේ අඩුම තරම පැය 2ක්. ඉතින් මම කරන්න යන්නේ දැන් මම මේක පෙඟෙන්න දැම්මම කාමාට් කියන්නේ බබාලා ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා ඒගොල්ලන්ට කවලා වොෂ් දාලා ඒගොල්ලොන් මගේ පොඩි පුතන් පොඩි නැප් එකක් දානවා. මම ලොකු පුතත් එක්ක ඉන්න කාලෙදි මට මේක හදන්න පුළුවන්. ඉතින් එතකොට පැය මං හිතන්නේ 9 10 11 12 1 2 පැය 5ක කාලයක් මේක සෝක් වෙනවානේ. ඉතින් හොඳයි. ඔයාලට පුළුවන් නම් මේක රෑ දාන්න උදේට හදන්න. එතකොට ගොඩාක් හොඳයි කියලා මම දැකලා තියෙනවා වීඩියෝස් වල. ඉතින් මට මේක ලේසි නිසා මේ වෙලාවට හදන එක මම අද මේ වෙලාවට කරනවා. ඉතින් දිගටම vlog එකත් එක්ක ඉන්න මම පෙන්නනම් මම කොහොමද කිම්චි හදන්නේ කියලා. ඉතින් මුලින්ම මේ ටික හොද ගන්න ඕනේ. ඉතින් මේ වගේ මෙහෙම චුට්ටක් නැට්ට හරිය මෙතන කපලා මේ ටික ගලව ගන්න. ගලවලා ඔයාලට පේනවා ඇති මේකේ තියනවා. දැන් ඇතුළට වෙන නම් නැහැ. මට මේ වගේ පැචස් තියෙනවා පේනවනේ. ඉතින් මේවා පොඩ්ඩක් හොදන්න ඕනේ. මේ කුඩු වගේ තියෙනවා. ඒක හොදලා ගන්න ඕනේ. හොදලාම කපන එක ලේසි කියලා මට හිතෙනවා. එහෙම තමයි මම කලින් කරේ. මොකද මේ කපලා හොදන්නට වඩා මුලින්ම මේ කොලේ එකින් එක හොද ගන්න ඕනේ. හොදලා කපලා මේ වගේ පොඩක් තෙත බේරෙන්න මෙන්න මේ වගේ එක පොඩ චුට්ටක් දාන්න. එතකොට ලේසියි ඔයගලන්ට චුට්ට හොදගෙන මේකට දාලා තෙත බේරලා මේ ග්ලාස් කන්ටේනර් එකට තමයි මම දාන්න හිතාගෙන ඉන්නේ. ඔයාලට පුළුවන් ප්ලාස්ටික් බඳුනකුත් ගන්න. වගේ ලොකු එකක් ගන්න ඕනේ හොඳට. ඒක බාල්දියක්. ගොඩක් අය හදන්නේ ලොකු ප්ලාස්ටික් බාල්දි වල. ඒක ගන්න පුළුවන් ඒ විදිහට මේක කරගන්න. මේ වගේ කිම්චි ටික කොලෙන් කොලේ හොඳට හොදගත්තා. එතකොට ලේසි. දැන් අපි මේ ටික කපා ගමු. අපි මේකට දැන් ලුණු මික්ස් කරන්න යන්නේ. ලුණු ටිකක් දාලා මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මම ලුණු කෝප්ප කාලක් ලෑස්ති කරගත්තා. වැඩි වගේ නම් අඩු කරගන්න පුළුවන්.
මේක ඊට පස්සේ පොඩ්ඩක් වහලා තියන්න. තව විනාඩි 30කින් හෝ පැයකින් ඇවිල්ලා මේක චුට්ටක් ආයෙ අනිත් පැත්ත පොඩ්ඩක් මික්ස් කරන්න. ඔයගලන්ට පේනවා ඇති මේ දැන්මම ටිකක් චුට්ටක් බැහැලා. ඉතින් අපි දැන් මේක මික්ස් කරමු. මේ වගේ ඔයගලන් 30 minutes වලින් ඇවිත් මේක මේ වගේ යට තියෙන ඒවා උඩට අරගෙන උඩ තියෙන ඒවා යට දාලා හොඳට මේක ලොකු මික්ස් එකක් දෙන්න ඕනේ. දැන් බලමු අපි චයිනීස් කැබේජ් එක කොහොම තත්ත්වය කියලා. දැන් ඔයගලන්ට පේනවා ඇති ගොඩාක් බැහැලා තියෙන්නේ. ඔයගලන්ට පේනදී වතුර ගොඩාක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ආයෙ පාරක් මේක මෙහෙම උඩ ටික යටට දාලා ඒ ටික කරගමු. දාලා අපි චුට්ටක් මේකයි වහලා තියමු. අපි මේ වැඩේට එමු. ඊට කලින් අපිට තියෙනවා පොඩි දෙයක් හදන්න. අපි ඒ වැඩේට යමු. මම කියන්න ඒකට අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. දැන් හරියටම පැය 4ක් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා පිටි මේස හැන්දක්, ඒ වගේම සීනි මේස හැන්දක්. තව ඒ ටික දිය කරගන්න අපිට අවශ්‍ය වෙනවා වතුර කෝප්ප 3 කාලක්. ඉතින් ඔයගලන්ට පුළුවන් පාන් පිටි වෙනුවට හාල් පිටි පාවිච්චි කරන්න. ඒත් මට හාල් පිටි නැති නිසා මම පාන් පිටි තමයි අද යූස් කරන්නේ. මේ විදිහට ලිප ඔන් කරලා මේක තියාගන්න. ඊට පස්සේ ඒකට වතුර කෝප්ප 3 කාල ඇඩ් කරන්න. ඊට පස්සේ මේක ඝන වෙනකන් මේ විස්ක් එකක් ආධාරයෙන් හොඳට මික්ස් කරගන්න. දැන් පොඩ තික් වේගෙන එනවා. තව චුට්ටක් තික් වෙන්න ඕනේ. දැන් හරි. දැන් ලිප ඔෆ් කරලා මේක පොඩ්ඩක් නිවෙන්න තියමු. ඊට පස්සේ පෙන්නන්නම් ඊළඟට අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික. ඉතින් මේකට උවමනා වෙනවා රැඩිෂ් නැත්නම් රාබු, කැරට්, ස්ප්‍රිං අනියන්ස් ඕනේ, ගාලික්, බී අනියන් එකක්, ඒ වගේම ජින්ජර්. ඉතින් ජින්ජර් අඟලක් වගේ ප්‍රමාණයක්, බී අනියන් නම් 50ක් 40ක් වගේ බර තියෙන මේ වගේ පොඩි ගෙඩියක්. මේ වගේ පොඩි බී අනියන් එකක් ඇති. ඒගොල්ලන් අනියන්ස් වැඩි ආස නැත්නම් අඩු කරන්න පුළුවන්. නැත්නම් වැඩියෙන් ආසයි නම් ලොකු ගෙඩියක් පාවිච්චි කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ආසාව අනුව සුදු ලුණු මේ වගේ බිග් 6ක් 7ක් විතර. රාබුයි කැරටුයි ග්‍රෑම් 100 වගේ. ඒ වගේම ස්ප්‍රිං අනියන්සුත් ග්‍රෑම් 100ක් තිබ්බනම් ඇති. මේවා ටික හීනියට ලියා ගන්න ඕනේ. කියන්නේ මේ ග්‍රේඩ් කරගන්න ඕනේ. ඉතින් මේ දෙක ග්‍රේඩ් කරගෙනම ඉක්මනටම එන්න. ඒ වගේම තමයි මේ ටික අපි බ්ලෙන්ඩ් කරන්න ඕනේ. මම ඒක ඊට පස්සේ පෙන්නන්නම්. මුලින්ම මේ දෙක ග්‍රේඩ් කරගෙන ඊට පස්සේ මේ ටිකත් පොඩක් පොඩියට කපාගෙන එන්න ඊළඟට මොකද කරන්න තියෙන්නේ කියලා. තව අපිට අවශ්‍ය වෙනවා chili flakes, chili powder. We need 100 කැරට් ටික හරි. ලුණු කුලයක මේ වගේ හොඳට සුද්ධ කරගන්න. වැලි ඔක්කොම අයින් කරලා හොඳට සුද්ධ කරලා මෙහෙම ඉත්ත පිටින් ගන්නත් පුළුවන්. ඒත් මට මේක දිග වැඩි මික්ස් කරගන්න අමාරු නිසා මම මේක 3කට කඩා ගන්නවා. ඒක ගන්න ඕනම් පොඩියට කපා ගන්නත් පුළුවන්. නැත්නම් මේව කරලා ඒ විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මම මේ වගේ මේක 3ට කපා ගන්නවා. එතකොට මට මික්ස් කරගන්න ලේසි නිසා. හරිද? ඒකත් මම ප්ලේට් එකේ තියා ගන්නවා රෙඩි කරගෙන. ඊට පස්සේ ලුණු එකත් පොඩියට කපා ගන්නවා. ජින්ජර් එකත් පොඩියට කපා ගන්න. එතකොට මේ ග්‍රයින්ඩ් කරගන්න ලේසි නිසා.
ඒ වගේම මේක චුට්ටක් කපා ගන්න. ඊට පස්සේ මේ වගේ පොඩි ග්‍රයින්ඩ් කරගන්න පුළුවන් බ්ලෙන්ඩර් කප් එකකට ඔයගලන් දාගන්න ඕනේ මේ කපාගත්ත ලුණු ගාලික් ජින්ජර් ඒ ටික මේ දාගන්න. ඒකට දාගන්න ඕනේ අපේ අපි මිරිස් කුඩුයි චිලි ෆ්ලේක්ස් එකයි. ඇලි මිරිස් මම දාගන්නවා ටේබල් ස්පූන් මේ වගේ ගසලා 2ක් වගේම මිරිස් කුඩු 3ක් විතර ටේබල් ස්පූන් 3. ඊට පස්සේ මේ තියෙන්නේ අපි හදාගත්තු මික්ස් එක දැන් එක චුට්ටක් ගල් වෙලා ඒකෙන් අපි දාගන්න ඕනේ ඒ ටික මේකට දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක බ්ලෙන්ඩ් කරගන්න. මම බ්ලෙන්ඩ් කරගෙන ඉක්මනටම එන්නම්. මෙන්න මේ වගේ බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මෙන්න පෙන්නන්න. මෙන්න මේ වගේ පාටක් එනකම්. මේක අතින් නම් අල්ලන්න එපා. පුරුදු නැති කෙනෙක් ඉන්නවා නම් මිරිස් වලට ඉතින් ග්ලව් එකක් දාලා තමයි මේක මික්ස් කරන්න ඕනේ. අපි මික්ස් කරන එකට එමු. ඊට කලින් කරන්න දෙයක් තියෙනවා. මේ ටික හොඳට හොදලා තෙත බේරෙන්න තියන්න ඕනේ. ඉතින් ඒ ටික පික්මට කරලා ඉතිරි වැඩේට බහිමු. දැන් මේ ටික හොඳට ලුණු යන්න මේ හොද ගන්න ඕනේ. ඊට පස්සේ හොඳට මම එක වීඩියෝ එක දැක්කා. මෙන්න මේ විදිහට මිරිකල වතුර ටික යවන්න කියලා කියනවා. ඉතින් මේ විදිහට හොඳට වතුර ටික යවලා වතුර ටික යවා ගන්න. මේක ඇත්තටම දැන් හොඳට මේ වෙනවා. මොකද මේ හොඳට නැවෙනවා. ඊට පස්සේ තියන්නේ ආයේ බෝල් එක හොඳට වතුර ටික පිහදලා මේ වතුර නැති හොඳ බෝල් එකක් ගන්න. ඊට අපි දැන් තියෙන්නේ අනන්න. ඉතින් මුලින්ම අපි කරන්නේ අපි දාගන්නවා අපේ බෝල් එකට රාබු ටික, කැරට් ටික, ලීක්ස් ටික හොඳට මේ ටික මික්ස් කරගන්න. ඊට පස්සේ තමයි මේකට අපි දාගන්නවා අපේ පේස්ට් එක. අතින් නම් අල්ලන්න එපා පේස්ට් එක හොඳටම සැරයි. කෙනෙක් පුරුදු නැති කෙනෙක්. කෙනෙක් පුරුදුයි නම් අර පුරුදු නැහැ. ඉතින් ග්ලව් එකක් අනිවාර්යයෙන්ම තියාගන්න මේ වැඩේට. හොඳට මේ ඔයාලට පේනවා ඇති හොඳට මේවා වෙලා තියෙන්නේ. බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. ඉතින් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. හොඳට මේ බ්ලෙන්ඩර් එකේ අස්සේ හිර වෙලා තියෙන ඔක්කොම මිරිස් ටික ගන්න අපරාධි නැත්තම් මේ වගේ හොඳ මේ සිලිකන් ස්පැචුලා එකක් පාවිච්චි කරන්න. එතකොට ඔක්කොම ටික හොඳට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හොඳට එක ගන්න. තව අපිට ඕන දෙයක් තමයි ෆිෂ් සෝස්. මම මේක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් හොඳට ෆිෂ් සෝස් එක මික්ස් කරගන්න. මොකද සාමාන්‍ය පොඩක් මණ්ඩි බහින එකක් තියෙනවා. ඉතින් ටක් ගාලා අනිවාර්යයෙන්ම පොඩක් මික්ස් කරලා ගන්න. මේ වගේ අපි ටේබල් ස්පූන් එකක් දාගන්නවා. එච්චරයි. දාන්න ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම දාලා තියෙන්නේ. දැන් තියෙන්නේ අනන්න. ඉතින් මේ වගේ අනිවාර්යයෙන්ම ග්ලව් එකක් දාගන්න අමතක කරන්න එපා. අපි මේක හොඳට මික්ස් වෙලා තියෙන්නේ දැන්. ඊට පස්සේ අපිට ඇඩ් කරගන්න ඕනේ අපේ චයිනීස් කැබේජ් ටික. ඉතින් මේ වගේ හොඳට ඒවා මොකක්ද කියන්නේ ගලවලා දාගන්න. ගුලි ගුලිනේ අපි දැන් තියෙන්නේ. වතුර යවා ගන්න ඕන අපර කරපු ටික. වතුර යවන්න අපි මේක ගත්තු නිසා ටිකක් හොඳට ගලව තමයි දාගන්න ඕනේ. ඔක්කොම ටික දැම්මා. ආයෙත් අපිට තියෙන්නේ මේක හොඳට මික්ස් කරගන්න. තව දෙයක් තමයි මේක ගොඩක් අය කපන්න නැතුව චයිනීස් කැබේජ් එක
ගෙඩිය පිටින් 4ට පළලා ඊට පස්සේ හොදලා ඒ විදිහටම කරන විදිහටම කරලා කොලෙන් කොලේ දිග ඇරලා ඒ ඇස්සට මේ මික්ස්චර් එක කවනවා. ඒ දේත් කරන්න පුළුවන් ඔයගලන්ට කැමති නම්. ඒත් මම ආසයි මේ ක්‍රමයට. මොකද මේ පොඩි වුණාම අපිට ලේසියෙන් එක දේවල් හදන්න මේවා ගන්න පුළුවන්. කන්න ලේසි. නැත්තම් අපිට සාමාන්‍යයෙන් ඔය ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම හදනකොට පොඩි කෑලි තිබ්බම ලේසි ටක් ගාලා අපිට අරගත්තා. ඒක අපේ කෑමවල් වලට පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් අය මම දැකලා තියෙනවා මේවා සෑන්ඩ්විචස්, නූඩල්ස්, ෆ්‍රයිඩ් රයිස් වලට පාවිච්චි කරන තව නොයෙකුත් කෑම වර්ග ඇති. හරිම රස දෙයක්. ඉතින් මට වඩා ගොඩක්ම මේක කන්දාස හස්බන්ඩ්. ඉතින් ඒක නිසාම තමයි හදන්නේ. මම ලොකු ෆෑන් කෙනෙක් නෙමේ කිම්චි. මං කැමති වෙයි තාම කැමති නෑ. මං ඉස්සරහදී කැමති වෙයි කියලා මං හිතනවා. උනට තාම මං ලොකු ආසාවක් නැහැ. ඔක්කොම මික්ස් වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේ වගේ ජා එකකට මම මේ ඔක්කොම ටික දාගන්නවා. හොඳට මම අර කලින් කිව්වා වගේ මේ වගේ හොඳ ස්පැචුලා එකක් අරගෙන හොඳට මේ ටිකත් හූරලා ගන්න. ඊට පස්සේ මේ වගේ හොඳට මේක ප්‍රෙස් කරගන්න. එයා මොනවා හරි තියනවා නම් ඇතුළට යන්නේ පැක් වෙලා තමයි මේක තියෙන්න ඕනේ. ඒ වගේම තමයි කටට වෙනකම් කට ගාවට වෙනකම් පුරව ගන්න එපා. මොකද මේක ෆර්මෙන්ට් වෙනකොට මේ උඩට එනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම පොඩි ગેප් එකක් තියන්න ඕනේ. මම උඩට අනිවාර්යයෙන්ම වීඩියෝස් ඇඩ් කරන්න. ඉතින් ওই විදිහට තමයි කිම්චි හැදුවේ. දැන් පැය 19ක් වගේ ගිහිලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති යට මේ වතුර වගේ තියෙනවා දැන්. ඒ වගේම මේ මෙතන ෆර්මෙන්ට් වෙන ගමන් වගේ බබල්ස් තියෙනවා මේ හරියේ. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මන් දාපු ප්‍රමාණයට වඩා වැඩි වෙලා තියෙනවා. ඉතින් මොක තමයි දැන් තියෙන තත්ත්වය. කොහොම හරි පැය 36ක් තියන්න කියලා තමයි ගොඩක් අය කියන්නේ. පැය ගානින් කිව්වොත් දවස් එකමාරක් වගේ එළියෙන් තියලා ඊට පස්සේ අපිට ෆ්‍රිජ් කරන්න පුළුවන්. ඉතින් බලමු තව පැය 10ක් විතර යන්න තියෙනවා. දැන් ෆ්‍රිජ් එකට දාන්න යන්නේ. දවල්ට පෙරදී ගොඩාක් වතුර හැදිලා තියෙන්නේ පල්ලෙහා. ඉතින් දැන් 36 පැය 36 පැනලා තියෙන්නේ. ඉතින් දැන් මම මේක ෆ්‍රිජ් එකට දානවා.